ඔව් සමහර කතා තියෙනවා ඒවා නිකම් වචන ටිකක් විතරක් නෙමෙයි. ඒවා හරියට ඝන අන්ධකාර අහසක පෑයුව තනි තරුවක් වගේ. අපි ජීවිතේ අතරමං වෙච්ච වෙලාවක ඒ තනි තරුව දිහා බලලා අපිට හරි පාර හොයාගන්න පුළුවන්. අද මං කියන්නෙත් අන්න ඒ වගේ කතාවක්. මිනිස් සිතුවිල්ලක තියෙන අදහගන්න බැරි තරම් බලයක් ගැන. එකම එක සිතුවිල්ලකට කොහමද අපේ මුළු ලෝකෙම අපි යථාර්ථයම උඩු යටිකුරු කරන්න පුළුවන් වෙන්නේ කියන ඒ අద్భుත රහස ගැන කියවෙන කතාවක්. මේ වචන ටික දිහා පොඩ්ඩක් බලන්න. අපි නරක සිතුවිලි හිතනකොට අපිට නරකක් දැනෙනවා. හැබැයි අපි හොඳ සිතුවිලි හිතුවොත් අපිට හොඳක් දැනෙනවා. බැලු බැලමට හරිම සරලයි නේද? පොඩි ළමයෙක්ට උන තේරෙන දෙයක්. හැබැයි මේ සරලකම ඇතුලේ තමයි විශ්වයේ තියෙන ගැඹුරුම රහසක් සැඟවිලා තියෙන්නේ. මේ තමයි ඒ යතුරු. එක ජීවිතයක් විනාශ වෙන්න ගිය එක ජීවිතයක් ගලවගත්ත මුළු ගමක් පුරාම ශාපයක් වගේ පැතිරලා තිබුණ දුකක් කනස්සල්ලක් සදාහගම නැති කරලා දාපු ඒ ප්‍රඥාවේ යතුරු. ඉතින් අපි යමු අපේ කතාවට. මේ කතාව පටන් ගන්නේ කඳු කරේට ටිකක් ඈතින් ලෝකෙටම අමතක වෙලා ගියපු පුංචි ගම්මානයකින්. ඇත්තටම කිව්වොත් මේ ගමට නමක්වත් තිබුණේ නැහැ. කවුරුත් ඒක මතක තියාගත්තෙත් නැහැ. මොකද හැමෝම මේ ගම හැඳින්වේ කනස්සල්ලෙන් පිරුණු ගම කියලා. හිතාගන්න ඒ දූවිලි පිරුණු පාරවල් දිගේ ඇවිදගෙන යනකොට කනට ඇහෙන්න සුළඟේ විලාපනාදය විතරයි. මිනිසුන්ගේ මුහුණුවල හිනාවක් කියන දේ හොයාගන්නවත් නැහැ. තිබුණේ එකම දෙයයි. හෙට දවස ගැන අවිනිශ්චිතකමින් පිරුණු ලොකු බියක් විතරයි. මේ ගමට උඩින් තියෙන අහසටවත් කිසිම කරුණාවක් තිබුණේ නෑ වගේ. මාස ගානකින් වැස්සක් නැහැ. ඉරිතලලා පිච්චිලා ගියපු කුඹුරු දිහා බලාගෙන මිනිස්සු හෙළුවේ වේදනාබර සුසුම් විතරයි. කොච්චර බලාපොරොත්තු තියාගෙන බීජ හිටවුවත් ඒ බීජ පොළොවේ තුලින්ම මෙරිලා ගියා. ඒ මදිවට වෙලාවකට නොහිදපු ලෙඩ රෝග ගම පුරාම පෙතිරිලා යනවා. වැඩක් පළක් අරගන්න හයියක් තිබුණු මිනිස්සුන්ව පවා එන්දටම සීමා කරනවා. ඉතින් හිතලා බලන්න හැමෝගෙම හිතේ තිබුණි එකම හැඟීමක්. දරාගන්න බැරි දුකක් සහ මේ දුකෙන් කවදාවත් ගැලවෙන්න බැරි වෙයි කියන හිත පතුලෙම තිබුණු ලොකු කනස්සල්ලක්. හැබැයි මේ මුළු ගමම වෙලාගෙන තිබුණු අන්ධකාරයේ මැද එක හදවතක් තිබුණා අනිත් හැම හදවතකටම වඩා වේදනාවෙන් දැවෙන. ඇගේ නම රාධා. ඇය වයසින් තරුණයි. ඒත් ඇගේ ඇස් දිගේ තිබුණේ අවුරුදු ගාණක් දුක් විඳ මහලු කෙනෙක්ගේ වගේ වෙහෙසක්. බලන්න අනිත් අයගේ දුක මුළු ගමටම පොදු දුකක්. ඒත් රාධාගේ හිතේ තිබුණ බය ඒ කනසල්ල ඒක ඇයටම විතරක් අයිති. ඇයව දවසින් දවස පණ පිටින් මරණයට අරගෙන යන පෞද්ගලික සිරගයක් වෙලා ඉවරයි. ඇගේ සැමියා නගරයට ගිහින් දැන් මාස ගාණක් වෙනවා. ගියේ රස්සාවක් හොයාගෙන පවුලට සල්ලි ටිකක් එවන්නම් කියලා පොරොන්දු වෙලා. ඒත් අද වෙනකල් කිසිම ආරංචියක් නැහැ. හැමදාම හවස් වෙනකොට බඩගින්නට අඩන දරුවන්ගේ මූණු දිහා බලනකොට රාධාගේ හදවත කෑලි වලට කැඩිලා යනවා වගේ දැනෙනවා. ඈ තනියම Tamanට මුමුණ ගන්නවා. මගේ දරුවන්ට බඩගිනියයි. මට බයයි. අනේ දෙවියනේ එයාට කරදරයක්වත් වෙලාද? මේ වචන එළියට ආවේ ඇගේ කටින් නෙවෙයි. ඇගේ ආත්මයේ ගැඹුරුම තැන. හැබැයි ඉතින් කියමනක් තියෙනවනේ ජීවිතයේ අඳුරම රාත්‍රියට පස්සේ තමයි ඉර පායන්නේ කියලා. හැමදේම ඉවරයි කියලා හිතන බලාපොරොත්තුවේ අන්තිම එලිපොදත් නිවිලා යන්න ඔන්න මෙන්න තියෙන මොහොතක දෛවීය සමහර වෙලාවට අපි හීනෙන්වත් නොහිතපු තොරක් කරිනවා. රාධාගේ ජීවිත කතාවෙත් ඒ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍ය සටහන් උනේ අන්න ඒ වගේ හමුවීමකින්. බැලු බැල්මට අහම්බයක් වගේ පෙනුනට ඒක දෛවීය විසින්ම සැලසුම් කරපු හමුවීමක්. ගමේ කෙළවරටම වෙන්න අවුරුදු 100 ගාණක් පරණ අතු ඉති විහිදුණු ලොකු නුග ගහක් තිබුණා. අන්න ඒ නුග ගහ යට පුංචි පැල්පතක් තිබුණා. එතන ජීවත් වුණේ වයසක කාන්තාවක්. ගමේ කවුරුත් ඇයට නමක් කියලා කතා කළේ නැහැ. හැමෝම ගෞරවයෙන් කිව්වේ ප්‍රඥාවන්ත අම්මා කියලා. ඇත්තටම ඇයටත් අයිතියයි කියන්න ලොකු දෙයක් තිබුණේ නැහැ. ඒත් ඇගේ රැලිවැටුණු මුහුණේ තිබුණේ පුදුමාකාර ශාන්ත බවක්. ඇගේ ඇස් දෙක දිහා බැලුවම පේනවා මේ ලෝකයේ කිසිම දුකකට කම්පා කරන්න බැරි තරම් ගැඹුරු සැනසීමක් ඒ ඇස්වල තියෙනවා කියලා. ඉතින් තමන්ගේ හිතේ තියෙන බර තවත් දරා ගන්නම බැරි තැන රාධා අඩි තිබ්බේ ඇව හොයාගෙන. රාධා ඒ ප්‍රඥාවන්ත අම්මගේ කකුල් දෙක ළඟ ඉඳගෙන ඉකික ගහ අඬන්න ගත්තා. මගේ මහත්තයට රස්සාවක් හම්බුනේ නැති වුණොත් එයා අපිව අමතක කරලා දැම්මොත් මගේ දරුවෝ බඩගින්නේ මැරෙයිද? අනේ මට කියන්න මම මොකක්ද කරන්නේ? එක බයක් ඊළඟ බියට පාර කපනවා. ඇගේ හිතේ තිබුණු සිතුවිලි හරියට පාලනය කරගන්න බැරි ඇයවම ගිලගන්න හදන විසකුරු සර්පයෙක් වගේ.
බය කියන දේ වැඩ කරන්නේ අන්න එහෙමයි. ඒක අපේ හිතේම හැදිලා අපිවම විනාශ කරලා දානවා. ඒ ප්‍රඥාවන්ත අම්මා කිසිම දෙයක් කිව්වේ නෑ. නිශ්ශබ්දව රාධා දිහා බලාගෙන හිටියා. රාධා කඳුළු අතරින්ම ඇහුවා ඒත් මේ හැම දෙයක්ම මේ තරම් නරකතට හැරිලා තියෙද්දි මං කොහොමද හොඳ දේවල් ගැන හිතන්නේ? මගේ ඇස් දෙකට පේන මුළු ලෝකයම වේදනාවෙන් පිරීලා තියෙද්දි මං කොහොමද මගේ හිත විතරක් සතුටින් තියාගන්නේ? මේ ප්‍රශ්නේ රාධාගේ විතරක්ම නෙමෙයි නේද? මේක තමන්ගේ ජීවිතයේ එක්ක හැමදාම පොරබදින අපි හැමෝගෙම හිතේ තියෙන ප්‍රශ්නයක්. ප්‍රඥාවන්ත අම්මා කෙලින්ම උත්තරයක් දුන්නේ නැහැ. මොකද ඇය දන්නවා සමහර ඇත්ත කෙලින්ම වචන වලින් කිව්වට මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ කියලා. ඒ සත්‍යයන් හදවතටම දැනෙන්න ඕන. එනිසා ඇය රාධාවයේ ගැඹුරු සත්‍ය කරා අරගෙන යන්න පුරුවන් වෙන කතාවක් කියන්න පටන් ගත්තා. ඇගේ සංසුන් කටහඬ හිමීට හමන සුළඟත් එක්ක මුසු වෙලා ගියා. ඇය මෙහෙම කියන්න පටන් ගත්තා. ගඟක් අයිනේ වේලිච්ච ගහක් යට මිනිහෙක් ඉඳගෙන හිටියා. එයා තමන්ගෙම තුකේ ගිලිලා තමන්ට කිසිම දෙයක් නැහැ කියලා හිතා නොනවත්වම අඬා හිටියා. ගඟේ වතුර ගලාගෙන ගියා, දවස් ගෙවුණා, ඉර නැග්ගා බැහැලා ගියා. එයාට පෙනුනේ එකම දෙයයි. තමන්ට නැති දේවල් විතරයි. ඔහොම ඉද්දි ඒ පාරෙන් ගියපු තවත් ප්‍රඥාවන්තෙක් අර අඬන මිනිස්සයා ළඟ නතර වෙලා මෙහෙම කිව්වා. ඔබට නැති දේ ගැනම හිතියොත් ඔබේ හැමදාම දුක් විඳිවි. නමුත් ඔබට තියෙන දේ ගැන හිතුවොත් ඔබට හිතේ සාමය හොයාගන්න පුළුවන් වේවි. අන්නේ වචන ටික අර මිනිස්යාගේ හදවත ගැඹුරටම ගියා. එයා තමන්ගේ ජීවිතේ පළවෙනි වතාවට තමන්ට නැති දේවල් ගැන හිතන එක නතර කරලා තමන්ට තියෙන දේවල් මොනවද කියලා බලන්න පටන් ගත්තා. ඒ වෙලාවේ කිසිම මැජික් එකක් උනේ නැහැ. ගඟ රත්තරන් උනේ නැහැ. අහසෙන් සල්ලි වැටුනේත් නැහැ. ඇත්තම වෙනස සිද්ධ වුනේ එළියේ. බාහිර ලෝකේ නෙවෙයි. ඒක සිද්ධ වුනේ අර මිනිස්යාගේ හිත ඇතුලේ. එයා තමන්ගේ ලෝකයේ දිහා බලන කණ්ණාඩිය වෙනස් කරා. ඒක එයා විසින්ම ගත්ත තීරණයක්. එයාගේ දෘෂ්ටි කෝණයේ වෙනසක්. අන්න ඒ මොහොතේ ඉඳන් එයා දුප්පත් උනත් හිතේ සැනසීමෙන් ජීවත් වුණා. ප්‍රඥාවන්ත අම්මා කතාව නතර කළා. ඒත් එක්කම ලොකු නිහඬියාවක් පැතිරුණා. ඒ නිහඬියාව ඇතුලේ අර කතාවේ පාඩම රාධාගේ හදවතේ දෝංකාර දෙන්න පටන් ගත්තා. ඇයට ඇගේ ප්‍රශ්න, ඇගේ බය මේ හැම දෙම දිහා අලුත්ම විදියකට පේන්න ගත්තා. ඇයට තේරුණා ඇයත් හරියට අර ගංගයිනේ ඉඳගෙන අඬපු මිනිස්සයා වගේමයි කියලා. ඇගේ හිත ඇතුලේ පාරවල් දෙකක් මැවිලා පෙනුණා. එකක් තමයි ඇය මෙච්චරකල් ඇවිදගෙන ආපු කනස්සල්ලෙන් පිරුණු මාවත. ඒකේ දෙපැත්තෙම තියෙන්නේ කටුපඳුරු විතරයි. ඒ පාරේ කෙළවරේ තියෙන්නේ බිය සහ දුර්වලකම විතරයි. අනිත් පාර මල් පිපිලා තියෙන බලාපොරොත්තුවේ මාවත. සමහර විට ඒ පාරේ යන එක අමාරු වෙති. ඒත් ඒ පාරේ අවසානයේ තියෙන්නේ ශක්තිය සහ ඕනෑම දෙයකට ඔරොත්තු දීමේ හැකියාව. රාධා දැන් හිටියේ අන්නේ පාරවල් දෙක හමු වෙන හන්දියේ. ඇයි දැන් තීරණයක් ගන්න ඕන. රාධාගේ ඇස් දෙකෙන් ආයමත් කඳුළු ගලාගෙන ආවා. හැබැයි මේ පාර ඒ දුකට ආපු කඳුළු නෙවෙයි. ඒ සතුටට ආපු කඳුළු. ඇය ප්‍රඥාවන්ත අම්මා දිහා බලලා හරිම හෙමින් මුමුණලා කිව්වා. මට තේරෙනවා කියලා. මම හොඳ සිතුවිලි හිතන්න උත්සාහ කරන්නම්. අන්න ඒ වචන ටික ඇගේ කටින් පිට වෙනවත් එක්කම අවුරුදු ගාණක් ඇගේ හිතේ තියලා පපුව බර කරගෙන හිටපු ලොකු ගලත් අයින් කරා වගේ පුදුම සැහැල්ලුවක් ඇට දෙනුණා. ඒ තමයි ඇගේ ජීවිතයේ අලුත් පරිච්ඡේදයක ආරම්භය. අන්න එදා ඉඳන් රාධාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඇය හැමදාම ඉරේලිය වැටෙන්නත් කලින් නැගිට්ටා. ඒ අඳුරට බැන නෙවෙයි. අලුත් දවසක් ලැබුණ එක ගැන හිතින් ස්තුති කරමින්. නැගිට ගමන් නෑ තමන්ටම කියා ගන්නවා අද හොන දවසක් වේවි කියලා. ඒ සරල වචන ටික ඇගේ මුළු හිතටම පුදුම හයියක් ගෙනාවා. ඇය අලුත් ජවයකින් ගෙදර වැග කළා, දරුවන්ට කෑම උයලා දුන්නා. ඒ වගේම තමන්ගේ සැමියාගෙන් ලියුමක් කෙනකල් කිසිම දෙගිඩියාවක් නැතුව නොසැලෙන බලාපොරොත්තුවකින් බලාගෙන හිටියා. දැන් අපි එන්නේ කතාවේ අවසාන කොටසට. මෙතනදී විශ්වය කොහොමද රාධාගේ හිතේ ඇති වුණු ඒ වෙනසට ප්‍රතිචාර දක්වන්නේ කියලා අපිට බලා ගන්න පුළුවන්. ඇය Tamanගේ හිතේ හිටවපු ඒ බලාපොරොත්තුවේ පුංචි බීජය දැන් ඇත්ත ලෝකයේ මොල්පල දරන්න පටන් අරගෙන සති කිහිපයක් කොහොම ගෙවිලා ගියා. එක දවසක් අර දූවිලි පිරුණු පාර දිගේ එන තැපල්කාරයාව දැකපු ගමන් රාධාගේ හදවත වේගයෙන් ගැහෙන්න ගත්තා. වෙවුලන අත් දෙකෙන් එයා ලියුම අතට ගත්තා. ඒක ඇගේ සැමියාගෙන්. ඇය හුස්මක් අරගෙන ඒක විවෘත කළා. ලියුම අතරේ සල්ලි ටිකකුත් එක්ක තිබුණු කෙටි සටහනක ලියලා තිබුණා එයාට නගරෙන් හොඳ රස්සාවක් ලැබුණා කියලා. අන්න ඒ මොහොතේ ඇයට තේරුණා
ඇගේ බලාපොරොත්තුව ඇත්තක් වෙලා කියලා. ඇගේ හිතේ ඇතිවුණු වෙනසයි, ඇගේ ඇත්ත ජීවිතයේ සිද්ධ වුණු වෙනසයි අතර තියෙන සම්බන්ධය දැන් ඇයට හොඳටම පැහැදිලි. රාදා සතුටින් පිරුණු හදවතින් ආයමත් අර නුග ගහ යටට දිව්වා. ප්‍රඥාවන්ත අම්මා ඈ එනකල් බලාගෙන ඉඳලා වගේ hina වුණා. දැක්කනේ දරුවෝ, ඈ හරිම කාරුණිකව කිව්වා. අපි ධනාත්මකව හිතනකොට අපි හොඳ දේවල් අපේ ජීවිතයට ආරාධනා කරනවා. අපේ හිතේ තියෙන සිතුවිලි හරියට චුම්බකයක් වගේ. ඒවා Tamanට සමාන දේවල්ම Taman පැත්තට ඇදලා ගන්නවා. ඉතින් රාදාගේ මේ කතාව ටිකෙන් ටික මුළු ගම පුරාම පැතිරිලා ගියා. මුලින් නම් කවුරුත් විශ්වාස කළේ නෑ. ඒත් රාදාගේ මූණේ තිබුණු ඒ අලුත් එළිය, ඇගේ ජීවිතයේ සිදුණු වෙනස ඇස් දෙකටම දැක්කට පස්සේ අනිත් අයත් අර ප්‍රඥාවන්ත පාඩම ගැන හිතන්න පටන් ගත්තා. හෙමින් ගමම වෙලාගෙන තිබුණු මේ කනසල්ලේ අඳුර පහ වෙලා යන්න ගත්තා. මිනිස්සු එකිනෙකාට උදව් කරගන්න, එකිනෙකාට hina වෙන්න පටන් ගත්තා. බලන්න, එකම එක කෙනෙක්ගේ හිතේ ඇතිවුණු වෙනසක් මුළු ගමකටම ආලෝකයක් වෙලා. ඉතින් අවසානයේදී මේ සරල කතාවෙන් අපිට ඉතිරි වෙන්නේ හරිම ගැඹුරු ප්‍රශ්නයක්. බලන්න, ජීවිතය කියන්නේ හැමදාම අපිට අභියෝග කරන දෙයක්. කුණාටු වෙනවා, නියඟ එනවා, දුක් කරදර එනවා. මේ කිසිම දෙයක් අපිට පාලනය කරන්න බෑ. ඒක තමයි ලෝක ස්වභාවය. හැබැයි අන්නේ කුණාටුව මැද්දේ අපි නොසලී හිටගෙන ඉන්නවද නැත්නම් බිම ඇදගෙන වැටෙනවද කියන එක තීරණය කරන බලය ඒක තියෙන අපේම හිත ඇතුලේ. අන්නේ තෝරා ගැනීම, ඒ එකම එක සිතුවිල්ල තමයි අපේ ඉරණම තීරණය කරන්නේ. ඉතින් තෝරාගන්නේ කුමන සිතුවිල්ලද?